මෙන්න අපි වෙනුවෙන් මේ ආරාධනය ගායන ශිල්පී අනෝජ් සේනානායක එන්න ගයමු අපි සමග. සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈතයි ගිල්ලේ පාවේ ඔහෙ ලෝකයේ බඹරය වැල්ලේ කරකන්නම් ලෝකය හල්ලේ නටවාලා දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත මල්ලියේ පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත නංගියේ ඒරොප්පේ ඉඳ නැව් නැගලා දැන් අපි ආවේ ගොඩ බැහැලා පියායේ එයි කියලා හිතුවාද උන් නැහෙලා වෙර ඇත්තේ මේ දැසේ හයි පම්පෝරි නවතාලා අපි ඉඳිමු හිනැහිලා රජදූතයෝ වගේ රජදූතයෝ වෙන්නම් ජය ගන්න සූදානම් නෑ පෙරදුනේ සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈතයි ගිල්ලේ පාවේ ඔහෙ ලෝකයේ බඹරය වැල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා තුන්ත බබක්කට දෙන්න දෙයක් නැත මල්ලියේ පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත නංගියේ ඒරොප්පේ ඉඳ නැව් නැගලා දැන් අපි ආවේ ගොඩ බැහැලා පනකෙන්ද මහපාරේ මම දාලා නෑ යන්නේ ඒ සෙල්ලම් බෑ මල්ලි වැලිඩිංග මිට මොලව දිය ගන්න මම හපනා බොරු නෑ රජෝ අපේ රන් කුඩුවේ ආයේ තව ඉන්න නෑ ඕනේ ඇහුණාද මේ පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈතයි ගිල්ලේ පාවේ ඔහෙ ලෝකයේ බඹරය වැල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත මල්ලියේ පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත නංගියේ ඒරොප්පේ ඉඳ නැව් නැගලා දැන් අපි ආවේ ගොඩ බැහැලා අපේ ජීවිතේ ඈතයි ගිල්ලේ පාවේ ඔහෙ ලෝකයේ
බමරය වැල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත මල්ලියේ පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇතනං ගියේ ඒ රොප්පේ ඉඳ නැව් නැගලා දැන් අපි ආවේ ගොඩ බැහැලා ආරුම් මාමා වයසක මිනිහෙක් ඉපදුණු අපේ ගම්මානේ මිනිහගේ ජොබ් එක කේලම් කීමයි තන තන අගුපිල් ගානේ නිතරම හීනෙන් බය වෙලා වාගේ ඉලේ කඳුලක් නෑමුනේ දවසක් දාවුණු වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ ආරුම් මාමා රටේ තොටේ වක තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුනා සාතන් අප්පුගේ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇහුණා මිනිහා දඬි පඬි ගන්නා පිටිය අයිනට දුර පැන්නා කර මාර සද්දෙට කන දීගෙන උන්නා ආරුම් මාමා ගහපිය මරපිය ඔළුවට කොට විය තාඩි සංස්කෘතියෙන් කිව්වා සාතන් අප්පුගේ පොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා කිසි සැකයක් දෙන්නේ නෑනේ මිනිහෙක් මැරුවා වාගේනේ මුළු ගමටම අඬ බේර ගහමින් දිව්වා ආරුම් මාමා සාතන් අප්පු මිනිහෙක් මැරුවා ආරොන් ජොලාට කීවා ජොලා ජෙමාලට ජෙමාලා ජොසීට ජොසී ඇගීටත් කිව්වා ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා කාඩු පොළු අරගෙන ගෙය වැටලෙව්වා ආරුම් මාමා කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලා ඇහුවා මිනිහා ඉනෙහි මරාපු පොළඟෙක්ගේ මැද සාලින් තිව්වා ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳයට මාගේ ගැහි ගැහි කුකුලෙක් වාගේ ආරුම් පැනලා තිව්වා ආරුම් මාමා වයසක මිනිහෙක් ඉපදුණු අපේ ගම්මානේ මිනිහගේ ජොබ් එක කේලම් කීමයි තන තන අගුපිල් ගානේ නිතරම හීනෙන් බය වෙලා වාගේ ඉලේ කඳුලක් නෑමුනේ දවසක් දාවුණු වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ ආරුම් මාමා වයසක මිනිහෙක් ඉපදුණු අපේ ගම්මානේ මිනිහගේ ජොබ් එක කේලම් කීමයි තන තන අගුපිල් ගානේ නිතරම හීනෙන් බය වෙලා වාගේ ඉලේ කඳුලක් නෑමුනේ දවසක් දාවුණු වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ ආරුම් මාමා